ප්‍රොමෝෂන් එකනේ ඔය මිස් වුනේ කියලා කියන්නේ. එතන කුඩුකාරයෝ දෙන්නෙක් ගියා. ඒක මිස් වුණා නම් ඒක එතකොට කියන්න පුළුවන් අපේ ප්‍රොමෝෂන් එකනේ ඔය මිස් වුනේ මේ විනාඩියට මිස් වුනේ අපේ ප්‍රොමෝෂන් එකනේ කියලා කිව්වේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ වගේ අර අල්ලන්න පුළුවන් පොඩි අර ඩ්‍රැමැටික් එකක් මිස් වුනොත් එක කියන්න වෙන්නේ මොකද? අපරාධය අපේ කන්ටෙන්ට් එක. හරිද? වාහනයක් යනවා පැයට කිලෝමීටර් 50ක වේගෙන්. හරි? පැයට කිලෝමීටර් 50ක වේගෙන්. එතකොට ඒ පිටිපස්සෙන් බයික් එකක් එනවා පැයට කිලෝමීටර් 30ක වේගෙන්. හරි? 30ක වේගෙන් එනවා. එතකොට මේක එකක් අහලා තියෙන දරුවෝ මේ බයික් එකේයි මේ වෑන් එකේයි මේ වෑන් එක කියලා හිතමු මේ මෝටර රථයක් කියලා කියලා තියෙන වෑන් එකක් හරි මෝටර මොකක් හරි එකක් යනවා දරුවෝ ඒ පිටිපස්සෙන් පන්නගෙන යනවා බයික් එකක්. මේ දෙකේම පැයට කිලෝමීටර් වලින් තියෙන ප්‍රවේගය අපිට කන්වර්ට් කරන්න කියලා කියනවා තප්පරයට මීටර වලටනේ. මෙයාට අපි A කියලා දාන්න කියලා කියනවා මෙයාට B කියලා දාන්න කියලා කියනවා. දෙකම පැයට කිලෝමීටරට කන්වර්ට් කරන්න කියලා කියනවා. හරි? ඊට පස්සේ ආනා ප්‍රශ්නය මේක නිකන් අර මේ ඊයේ පෙරේදා පොඩක් වෛරල් වෙච්ච වීඩියෝ එකක් තිබ්බේ මේ මොනවාද පොලිසියෙන් එළවන වැඩේ වගේ නේද? ඒ වගේ වැඩක් නේද? චුට්ටක් ඒ වගේ තමයිනේ. අපි හිතමු මේක KDH වර්ගයේ වෑන් එකක් කියලා. ඔන්න මේක KDH වර්ගයේ වෑන් එකක්. මේ ඉන්නේ අපේ පොලිස් නිලධාරීන් දෙදෙනා. ඔන්න පොලිස් කියලා ලිව්වේ. රයිට්. ඉතින් මේක මේ ඇත්තට මේ වගේ ඒවා දැක්කම අපිට තියෙන ආසයිනේ. හරිද? දැන් මේ පොලිසිය පිටිපස්සෙන් පන්නගෙන යනවා KDH වෑන් එක වෙඩි තියන්න යනවා වෙඩි තිබ්බදත් කොහෙද වෙඩි තියලා ඊට පස්සේ මේ ඉතින් නවත්ත ගන්නවානේ. අරූප හප්පගෙන යනවා. හරිද? එතකොට දැන් ඇත්තට මාත් මේක බලලා හිටියා යකෝ මරුනේ මේ වැඩේ කියලා මාටත් හිතුණා. හරිද? ඊට පස්සේ මේ ඕක මම දෙතුන් දෙරට පෙන්නවා. අච්චර ෂෝක්කටද මා රාතල්නේ මේ පිටිපස්සෙන් පන්නන් යනවා විඩි තියනවා මරුනේ ඒක. හරිද? ඉතින් එතකොට දැන් අර වගේ කට්ටියට දැන් ඒ වෘතියේ හිටපු කට්ටියට දුන්න ගමන් ඔය විශ්‍රාම ගිය පොලිස් නිලධාරියෙක්ට හරි ඔය වගේ කෙනෙක්ට දුන්න ගමන් ඒගොල්ලෝ කියන්නේ මේ මොකද්ද මේ? මේගොල්ලන්ට මේ ඒ කියන්නේ දේවල් දකින විදිහ වෙනස් දරුවනේ. ඒගොල්ලෝ කියන්නේ කලින්ම මේක නිකන් ෂෝ එකක් කියලා කියන්නේ. මොකද හේතුව? පොලිසියේ යනවා නම් පිටිපස්සෙන් මොකක්ද කරන්න පුළුවන්? පොලිසියේ දරුවෝ තියෙනවනේ වෝකි ටෝකි සෙට් අනම්මනම් තියෙනවනේ. ඒ වගේන් කතා කරලා මොනා කරන්න පුළුවන්ද? ඉස්සරහා අනිත් පොලිසිය වල කට්ටියට කියනවනේ මේ ඕව මෙහෙන් එනවා දැන් මේ අපේ මොනවාද පොලිසියේ මොනවාද අනනොතක ධාවනය කරන වාහනයක් එනවා ටක් ගාලා අර පැත්තෙන් මේව දාන්න එහෙම දාන්න තියෙනවනේ. එහෙම දාලා කව කරගත්ත හැකි. එතකොට මටත් ඒක පස්සේ තේරිච්ච දේ තමයි කට්ටිය කිව්වට පස්සේ. හරි? කට්ටිය ඊට පස්සේ මට තේරිච්ච දේ තමයි මේක අර දැන් අර පොලිසියට ගොඩක් තියෙනවනේ දරුවෝ පොඩි අර නරක ප්‍රතිරූපයක් තියෙනවනේ සමාජයේ. ඇත්ත කතාව කිව්වොත් එහෙම පොලිසිය කෙරෙහි මිනිස්සු අතර ඇති වෙච්ච නරක ප්‍රතිරූපයක් තියෙනවා. ඒ ප්‍රතිරූපය හරි හොඳ පැත්තට හදන්න. ඒ කියන්නේ පොලිසිය කියන්නේ මිනිස්සු නරක විදිහට හිතන්න ඕන ආයතනයක් නෙවෙයිනේ. පොලිසිය කියන්නේ මිනිස්සු අර සාදරයෙන් පිළිගන්න ඕන ආයතනයක්. මේ දැන් වෙලා තියෙන ඇත්තටම සමාජයේ යම් පිරිසක් ඉන්නවා. යම් පිරිසක් කෙනෙක් සැලකිය යුතු බහුතරයක් වෙන්නත් පුළුවන්. මේ පොලිසිය නරක විදිහට තමයි දකින්නේ. පොලිසිය නරක විදිහට දකිනවා. පොලිසිය ප්‍රතිරූපය අවුල් වෙලා තියෙන. දැන් ඒක වයිට් වොෂ් කරන්න වෙලා තියෙනවා. ඒ වයිට් වොෂ් කරන්න පොලිසිය මම දැක්කා හොඳින්ම සමාජ මාධ්‍ය කැම්පේන් එකක් අරගෙන යනවා. ඒ වැඩේ සාර්ථකයි කියලා පේනවා. මොකද ඒගොල්ලන්ට සිල්වර් පේ බටන් එකක් හම්බෙලා තිබ්බනේ. ඉතින් එතකොට ඒක එක පැත්තෙන් සාර්ථකයිනේ. එතකොට මේ සාර්ථකත්වයත් එක්ක ගත්තාම මට තේරෙන දෙයක් තමයි දැන් අර පොලිස් නිලධාරීන්ට දැන් අර වගේ දැන් අර අල්ලන්න දෙයක් හරි මොනා හරි කියන්නේ සැකකාරයෙක් හරි අනනොතක ධාවනයක් හරි ඉස්සර මොනා හරි ඒ වගේ කේස් එකක් දැක්කහම පොලිස් මේ මොනවාද පොලිසිය කට්ටියට හිතෙන්නේ මේ අන්න අපේ ප්‍රොමෝෂන් එක යනවා කියලා හිතෙන්නේ. අන්න අපේ ප්‍රොමෝෂන් එක. ඇල්ලුවා නම් බඩු හරි ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවනේ. හරි අන්න අපේ ප්‍රොමෝෂන් එක යන්නේ. හරි අන්න ප්‍රොමෝෂන් එක යනවා. අපිට මේ ප්‍රොමෝෂන් එකනේ ඔය මිස් උනේ කියලා කියන්නේ. එතන කුඩුකාරයෝ දෙන්නෙක් ගියා. ඒක මිස් වුණා නම් ඒක එතකොට කියන්න පුළුවන් අපේ ප්‍රොමෝෂන් එකනේ ඔය මිස් උනේ මේ විනාඩියට මිස් උනේ අපේ ප්‍රොමෝෂන් එකනේ කියලා කිව්වේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ වගේ අර අල්ලන්න පුළුවන් පොඩි අර ඩ්‍රැමැටික් එකක් මිස් වුණොත් එක කියන්න වෙන්නේ මොකද? අපරාධය අපේ කන්ටෙන්ට් එක. හරිද? අපේ ප්‍රොමෝෂන් එක නෙමෙයි අපරාධය අපේ කන්ටෙන්ට් එක මිස් වුණානේ. හරි? ඒක සෝෂල් මීඩියා වල කන්ටෙන්ට් එක මිස් වුණානේ කියලා තමයි කියන්නේ දැන්. ඉතින් එතකොට මේ ඒ විදිහේ වයිට් වොෂ් කරගෙන යන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක
සෑහෙන දුරට සාර්ථකයි. නමුත් ඒක සමහර තැන්වල පොඩ්ඩක් අස්වාභාවික වෙන ගතිත් තියෙනවා. හරි. අපි දැන් පොඩි ගානක් මේ ගානට වැඩේමු. දැන් පැයට කිලෝමීටර දරුව කොහොමද මේ තප්පරයට මීටර බඩ හරවන්නේ? හරි. මේ ගිය පොලිස් බයික් දෙක පැයට කිලෝමීටර් 30ද ගියද කියලා නම් මම දන්නේ නැහැ. අපි බලමු මේක හරවලා. පැයට කිලෝමීටර් 30 දරුව තප්පරයට මීටර හරවන්න නම් අපි මේ බලන්න මේක මේ කිලෝමීටර් අපි මීටර් බවට හරව ගන්න ඕන. හරි. අපි මේ කිලෝමීටර් මීටර් බවට හරව ගන්න ඕන. ඊට පස්සේ මේ පැය තප්පර බවට හරව ගන්න ඕන. හරි. ඕක දැන් ඔයා මේට කලින් එකපාර කරලා තියෙනවා නම් මේක එකපාර ආදේශ කරලා ගත්ත හැකි. කිලෝමීටර් මීටර් බවට හරවන්න නම් මට කියන්නකෝ කිලෝමීටරයක් ඇතුලේ මීටර් කීයක් තියෙනවද? 1000ක් නේ තියෙන්නේ. කිලෝමීටරයක් ඇතුලේ මීටර් 1000ක් තියෙනවා. පැයක් ඇතුලේ තප්පර කීයක් තියෙනවද? විනාඩි 60ක් තියෙනවා. විනාඩියට තප්පර 60ක් තියෙනවා. එතකොට 3600ක් තියෙනවානේ. එතකොට දරුවෝ මෙන්න මේ පැයට කිලෝමීටර් කියන එක. ඒ කියන්නේ දැන් මේක හැදිලා තියෙන්නේ. දැන් අපි හිතමු දැන් පැයකදී යන කිලෝමීටර් ගාන මෙහෙමනේ එන්නේ. ඔය කියන්නේ පැය එකකදී කිලෝමීටර් 30යි. හරි. ඔහොමනේ කියන්නේ. දැන් ඉස්සරවලා කිලෝමීටර් මීටර් කරගන්න. කිලෝමීටර් මීටර් කරන්නේ කොහොමද? කිලෝමීටර් මීටර් කරන්නේ. කිලෝමීටර් මීටර් කරද්දී ඉලක්කම වැඩි වෙයිද අඩු වෙයිද? කිලෝමීටර් මීටර් කරද්දී දරුවෝ ඉලක්කම වැඩි වෙයිනේ. වැඩි වෙයි. ඒ කියන්නේ කිලෝමීටර් 3 කරන්න ඕනේ. කොහොමද? 10න් ගුණ කරන්න ඕනේ. මොකද කිලෝමීටර් මීටර් 1000ක් තියෙනවනේ. 10න් ගුණ කරන්න. ඊට පස්සේ පැය තප්පර කරන්න. 3600න් ගුණ කරන්න. 3600න් ගුණ කරන්න. එතකොට දැන් මෙහෙම ගුණ කරාම දරුවෝ අපිට එනවා උත්තර. දැන් මේක මෙහෙම මේව කරන්න ගියාම අමාරු නිසා මේක අපිට සුළු කරගත්ත හැකිනේ. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. මේ 10යි 36 කැපෙනවා. 10ට දැන් අපි නිකන් අපි කතාව කඩාගෙන යමු නිකන් දෙකෙන් කැපුවොත් එහෙනම් මෙතන 10ට 5යි මෙතන 18යි දරුවෝ. හරි? 18යිනේ. එතකොට 30 ගුණ කිරීම ඔන්න දැන් දැනගන්න දෙයක් ඕනම අවස්ථාවකදී කිලෝමීටර් පැයට කිලෝමීටර් තප්පරයට මීටර් කරන්න ඕන වුණොත් ඔයා මොනා කරන්න ඕනද? මේක 18න් 5න් ගුණ කරන්න. 18 5 බෙදීම 18න් ගුණ කරන්න. ඊට පස්සේ මම මේක අනිත් පැත්තට කිව්වොත් මෙයා යන්නේ 50න් නේ. හරි. 50න් එයාවත් 5 බෙදීම 18න් ගුණ කරන්න. හරි. දැන් මෙහෙම බලන්න දැන් ගුණ කරන්න. ගුණ කරලා බෙදන්න ඕනේ. දැන් 18න් බෙදන්න ඕනේ. ටිකක් සමහර අයට සංකීර්ණ වැඩක්. 30 ගුණ කිරීම 5 කියන්නේ 150යි. 3 5 15 කියන්නේ 150යි. 150 බෙදීම 18. එතන 5 25යි 25 බෙදීම 250යි නේද එතකොට? එතකොට 250 බෙදීම 18. එතකොට දරුවෝ 18 150 18න් බෙදුවාම එන්නේ කීයද කියලා අපි බලමු. 18 වරක් දරුවෝ 10 වෙන්නේ නැහැ නේ 150. හරි? 10 වෙන්නේ නැහැ 150. 18 වරක් 9 આવොත් එහෙම දරුවෝ එතකොට 10 આવොත් 180යි. 18 වරක් දැන් මේ මම කැල් එකක් දාන්න නැතුව ගුණ කරන විදිහ 18 වරක් 10 આવොත් 180යි. එතකොට 18 වරක් 9 આવොත් එහෙම 180න් 18ක් අඩු කරන්න 180න් 18ක් අඩු කරන්න ලියන්න අවශ්‍ය නැහැ. ඉස්සලා 10ක් අඩු කරන්න. එතකොට 170යි. ඊට පස්සේ 8ක් අඩු කරන්න. එතකොට 162යි. 162යි තාම 150ට අඩු වුණ නැහැ. හරි. තව 18ක් අඩු කරන්න. එතකොට 162යි 152යි. ඒකෙන් තව 8ක් අඩු කරන්න 152යි. ඊට පස්සේ 144යි. හරි. 144යි. 144 වෙනකොට දරුවෝ 8යි. ඔන්න 144 8යි. ඉතුරු කීයද? 6යි. 6යි. එතකොට ඉතුරු 6යි. 6ට 18 ඒව නැහැ. 60ට බලන්න. 60ට 18 ඒව කීයද? 60ට 18 ඒව දරුවෝ එනවා 12 ඒව නම් 5ක් තියෙනවා. 18 ඒව දරුවෝ තියෙනවා 18යි 36යි 72ක් තියෙනවානේ. 4ට ගත්තොත් අපිට 3ක් විතර එනවා නේද? 3ක් විතර එනවා. එතකොට 18 වරක් 3 18 වරක් 3 කියලා කියන්නේ 8 3 24යි 24යි 30යි 54ක් එනවානේ. 54යි 3යි. එතකොට 54යි ඊට පස්සේ ඊට අදාළව ගත්තාම 3යි 54යි තව 6ක් ඉතුරුයි. ඔය විදිහට 8යි 3යි 3යි කියනවා. හරි?
8.3 කිය කියනවා තප්පරයට මීටර. දැන් මෙයාව ගන්න 25ට 18 ඒවා එකයි. හරි 25ට 18 ඒවා එකයි. කීයක් ඉතුරුද දරුවෝ? 25 18යි තව ඉතුරුයි 7ක්. 70ට 18 ඒවා 70ට තියනවා දරුවනේ 70ට ගත්තහම එනවා මෙතන ආවේ 70ට නෙමෙයිනේ 72ටනේ තියෙන්නේ. ඒ 3යි එතකොටත් එන්නේ කීයද? එන්නේ ඔක්කොම 54යි. එතකොට 54ට තියනවා දරුවනේ එතකොට 16ක් තියෙනවා. 16ට නැහැ 160ට ගත්තහම 160ට තියෙනවා තප්පරයට මීටර් 30 පැයට කිලෝමීටර් 30 තප්පරයට මීටර බඩපත් කරා. ඔන්න පැයට කිලෝමීටර් 50 තප්පරයට මීටර බඩපත් කරා. ඔන්න ගත්තා.